ග්‍රාම නිලධාරිනියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් මාර්තු 14 මධ්‍යම රාත්‍රී 12 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසනවා. එම සංගමය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ රාත්‍රියේදී යෙදෙන ආපදා මරණ ඇතුළු සියලු රාජකාරිවලින් ඉවත් වන බවයි. එහි කොළඹ දිස්ත්‍රික් සභාපති ශාමලී වත්සලා කුලතුංග මහත්මිය පැවසුවේ අනාරක්ෂිත හා ජනශූන්‍ය ප්‍රදේශවල පවත්වාගෙන යන කාර්යාල වසා දැමීම හා තම ආරක්ෂාව තහවුරු වන ස්ථානයක සිට කාර්යාල කටයුතු සිදු කිරීම මෙන්ම පස්වරු 1 දක්වා පමණක් කාර්යාලයේ රැඳී සිටීම එම වෘත්තීය ක්‍රියාමාර්ගවලට ඇතුළත් වන බවයි. වෘත්තීය ක්‍රියාමාර්ගයේ ගනු ලබන්නේ ග්‍රාම නිලධාරිනියන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා කඩිනමින් විසඳුම් ලබා ගැනීම සඳහා බැවින් ඊට කඩිනම් විසඳුම් ලබා දෙන තෙක් සියලු ග්‍රාම නිලධාරීන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා සම්බන්ධ වන බවද ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය වැඩිදුරටත් දැනුම් දී ඇති බව වාර්තා වෙනවා. කෙසේ වෙතත් රාත්‍රී සේවා මුරවල යෙදී සිටින කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය පැවසුවා. මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය ඒ බව සඳහන් කළා.